හරිම නිදහස් නිස්කලංක තැනක් නිදහසේ නාගන්න පුළුවන්. පොඩි දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට මේ බලන්න. මෙන්න මෙතන යකඩ කෑලි මේ තැන් වල ප්ලාස්ටික් කාඩ්බෝඩ් බෝතල් දාලා මේ පරිසරය විනාශ කරලා තියෙනවා. අපි කලින් ගියා කුමාරි ඇල්ල බලන්න. ඉතින් කුමාරි ඇල්ලට සමු දීලා අපි දැන් ආවා ඇල්ල උඩ ඇල්ල බලන්න. මේකත් හරිම ලස්සන දියඇල්ලක්. ගොඩක් අය එන දියඇල්ලක්. ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා නැත්නම් ඇවිල්ලා මෙතනත් නාකියා ගන්න පුළුවන්. සොඳුරු දියඇල්ලක්. ඉතින් අපි ඇල්ල පල්ලෙහාට දැන් යන්න හදන්නේ. හරිම සොඳුරු අත්දැකීමක් වෙයි මේ දියඇල්ලත්. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකේ දිගටම අපි ඇල්ල ගාවට ගිහලා හම්බෙමු. මෙන්න මෙතනින් අපි පල්ලෙහාට බහින්න ඕන. හරිම නිදහස් නිස්කලංක තැනක් නිදහසේ නාගන්න පුළුවන් විනෝද වෙන්න පුළුවන් හරිම ලස්සන තැනක්. ඒකෙම හරිම හේවණයි මේ හරිය මේ තනිකර ගල තමයි තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි පල්ලෙහාට දියඇල්ල ගලාගෙන යන්නේ. අපි මේ හරියට යන් පල්ලෙහාට ගියාට පස්සේ තමයි දියඇල්ලේ සුන්දරත්වය බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ වටපිටාවේ සුන්දරත්වය පොඩ්ඩක් බලලා එන්න. මම යනවා පල්ලෙහාට. එහෙනම් අපි දියඇල්ලේ පල්ලෙහාටත් ආවා. බලන්න මේ දියඇල්ලේ සුන්දරත්වය. හරිම නිස්කලංකයි. මේ ගස්වැල් වලින් මේ දියඇල්ලට හේවන ඇවිල්ලා තියෙන්නේ. අවුවක් වැඩිය වැටෙන්නේ නැහැ. හරිම අවුවට වටපිටාව සිල්. මේ බලන්න. මෙතන වතුර හරිම සීතලයි. මම පොඩක් උඩට පොඩක් යනවා. අද උදේ මේ දවස් ටිකේ පොඩක් වැහැලා තිබුණා. ඒකින්ද ගල් පොඩක් ලිස්සන. හරිම ලස්සනයි. අපි ඉස්සල්ලා හිටියේ මෙන්න මෙතන. මෙතනින් මේ පැත්තෙන් තමයි අපි ආවේ.
අපි දැන් දියැලෙන් පොඩ්ඩක් මෙන්න මේ පැත්තට ආව බලන්න මේ හරිය. පොඩි දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට මේ බලන්න. මෙන්න මෙතන යකඩ කෑලි මේ තැන් වල ප්ලාස්ටික් කාඩ්බෝඩ් බෝතල් දාලා මේ පරිසරය විනාශ කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ දියැල්ල බලන්න එනවා නම් ඕගොල්ලෝ ගේන ප්ලාස්ටික් පොලිතින් ඒ වගේ බෝතල් වගේ අපද්‍රව්‍ය අරන් ආවත් නැවත ඒවා අරන් යන්න. මොකද මේ පරිසරය හානි කරන්න එපා. බලන්න මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. ඉතින් ඕගොල්ලෝ මේ පරිසරය විඳින්න එන්නේ නාන්න ඒ වගේම විනෝද වෙන්න. ඉතින් මේ විනෝද වෙලා පාසටහන් විතරක් තියලා මේ පරිසරය රැකගෙන ආපහු යන්න. ඒක තමයි මට කරන්න පුළුවන් ලොකුම ඉල්ලීම. ඒ වගේම ඔයගොල්ලොත් ඒ විදිහට මේ පරිසරය රකින්න. මොකද අපි හැමෝම ආදරේ මේ සබාදහමට. මේ සබාදහම විඳින්න තමයි අපි හැමෝම එන්නේ. මේ වගේ දේවල් තැන් වල තව සෑහෙන තැන් වල තියෙනවා ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල්. ඒවා දාලා විනාශ කරන්න එපා. මොකද මේ පරිසරය හරිම සුන්දරයි. ඉතින් පොඩ්ඩක් අපි මේ වටපිටාව සුන්දරත්වය පොඩ්ඩක් බලමු. මේ බලන්න මිනිස්සු කරන වැඩ. මේ වතුර හරිම සීතලයි. මොකද මේ ගස් වලට වට වෙලා තමයි මේ දියැල්ල තියෙන්නේ. මේ බලන්න හැමතැනින්ම වතුර යන්නේ. අනිකර ගස් වැල් තියෙන්නේ. ඒ කන් ලිස්සනවා. පොඩ්ඩෙන් වැටෙන. බලන්න. අපි යන් අර පැත්තට පොඩ්ඩක්. මම ඇල්ල දියැලට සමුදුලට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ දියැල්ල බලන්න එන්න. මේක හරිම ලේසි. හොයාගන්න ඔයගොල්ලෝ Google Maps එක සර්ච් කරත් ඇල්ල උඩ ඇල්ල කියලා සර්ච් කරාට පස්සේ ලොකේෂන් එක හරියටම තැන පෙන්නනවා. ඔයගොල්ලන්ට මේ අවිස්සාවෙල්ල මේ ආංගල්ල පැත්තට එනවා නම් ඔයගොල්ලෝ බොටනිකල් ගාඩන් එක බලන්නත් පුළුවන්. ඒක බලලා මේ දියැල්ලෙන් ඇවිල්ලා නාකියා ගන්නත් පුළුවන්. හරිම සුන්දර දියැලක්. ෆැමිලි එකක් ඇවිල්ලා නිදහසේ නාකියා ගන්න පුළුවන්. ඒ වගේම පොඩි ළමයින්ටත් නාන්න පුළුවන් සුන්දර දියැලක්. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා මෙතන නාන්න විනෝද වෙන්න මේ පරිසරයත් ඒ වගේම ආරක්ෂා කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. අපි හම්බුනේ නැවතත් මේ වගේ සුන්දර වීඩියෝ එකක්. මගේ channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න.